අනෙක අහනවා බෙලරුස් මේ දවස්වල සීතලද කියලා. සීතල කියන්නේ අර වෙන ඇති හැමතැනම හිම තියෙන්නේ. සීතලයි ඇත්තටම මෙහෙ වින්ටර් කාලේ ටිකක් වැඩි අනිත් කාලයට වඩා. ඉතින් වින්ටර් එකට ගොඩක් හිම තියෙනවා. දැන් මේ ඉස්සරහ වුණත් මේ හිම කඳු තියෙන්නේ. හැමතැනම හිමේ යට වෙලා තියෙන්නේ. වින්ටර් එක අර දරාගන්නම් බැරි සීතලක් නැහැ. බලමු අද කොච්චර තියෙනවද කියලා. අද ටෙම්පරේචර් එක අද මෙහෙ තියෙන්නේ -10 feels like 60. ඒවත් දන්නේ -10 වුණාට අද එච්චරම ලොකු සීතලක් නැහැ. අද පොඩ්ඩක් දරා ගන්න පුළුවන් සීතලක් තියෙනවා. මේ වින්ටර් එකේ මොනවා තිබ්බත් ඉතින් මෙහෙ වෙනස්ුත් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ටික කරනවා. ඒ වගේම තමයි මේ යුනිට් තියෙන දවස්වලට මේ දවස්වල නම් වැකේෂන් යුනිට් තියෙන දවස්වලටත් යුනිට් තියෙනවා. ඉතින් මොන වින්ටර් එක තිබ්බත් එහෙම තමයි මෙහෙ. ඉතින් කාලයත් එක්ක ඔයාලත් මෙහෙට ආවොත් හරිය මේ වගේ රටකට ආවොත් මේ වින්ටර් එකට හුරු වෙනවා. මුල් ටික චුට්ටක් අමාරුයි. හැබැයි කාලයක් යද්දි ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වින්ටර් ඉතින් මේ වගේ ටියුබ් වල පොඩි ළමයි සෙල්ලම් කරනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වාහන උනත් හරි අමාරුයි ගන්න. මේ හිමට ගොඩක් හිර වෙනවා වාහන. ඉතින් ගස් වලත් එහෙමයි කොළ මොකුත් නැහැ. ගස් වල උනත් මේ හිමත් එක්ක චුට්ටක් අමාරුයි ඇවිදින්න. එළියේ ඉද්දි සීතලයි අත් හිරි වැටෙනවා. ඒවා හැමදේම වෙනවා. හැබැයි ඉතින් මේකෙත් පොඩි අමුතු ලස්සනක් තියෙනවා. මොකද ලංකාවේ හිම නැහැ අපිට. ඉතින් මෙහෙ හිමත් පොඩි අමුතු ලස්සනක් තියෙනවා. අද අලුත් දවසක්. අද යුනියන්න තියෙනවා. වල වෙනවා ඇති මෙහෙ වාහන ස්ටාර්ට් කරලා ටිකක් වෙලා තියන්න ඕනේ. මේ ලංකාවේ වගේම එලෝගෙන යන්න බෑ ඉක්මනට. මේ මොකද වාහනේ හීට් වෙන්න තියන්න ඕනේ. එන්ජින් එක හීට් වෙන්න. සීතලට එන්ජින් එක ටිකක් සීතල වෙලා තියෙන්නේ වින්ටර් කාලේදී. දේ පාන්දර මේ වගේ තමයි තියෙන්නේ. පොඩ්ඩක් නිදිමතයි. ඒ කියන්නේ මේ වැකේෂන් එක ටිකක් නිදිලා යුනි පටන් ගත්තාම වින්ටර් කාලේ ටිකක් නැගිටින්න අමාරුයි. සාමාන්‍යයෙන් අපේ හොස්පිටල් ක්ලාසස් ගොඩක් වෙලාවට 8යි කාල වෙද්දි පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට හොස්පිටල් එකට ගිහින් ඉන්න ඕනේ. එහෙනම් අද අපි හොස්පිටල් යමු. මේ අපේ ඇපාර්ට්මන්ට් එකේ ඉස්සරහා තියෙන ඉස්කෝලයක්. අතින් පේන්නේ. ඉතින් මේ ඉස්කෝලෙත් හැමතැනම හිමේ යට වෙලා තියෙන්නේ. පොඩි ළමයි සෙල්ලම් කරන රෝමේවා තියෙනවා. ඔක්කොම මේ යට වෙලා තියෙන්නේ. වින්ටර් කාලේට මේ කුණාටු වෙනවද හිම කුණාටු වෙනවද නිවාඩු දෙනවද එක එක ඒවා අහලා තියෙනවා මට පර්සනල් මැසේජ් කරලා. කට්ටිය මේ අමාරුයි දරා ගන්න කියලා. මෙහෙම දැන් මෙහි ඇවිල්ලා අවුරුදු 5ක් කරනවා වින්ටර් එකේ. වින්ටර් 5ක් විතර මම හිතන්නේ මොන දීලා තියෙනවා. හැබැයි අවුරුදු 5ටම යුනිවර්සිටි එකේ නෑ එක දවසක්වත් මේ කාලගුණයෙන් හින්දා වින්ටර් එකේ හින්දා එහෙම නිවාඩු දීලා නෑ. එහෙම නිවාඩු දෙන්නේ නෑ. මේ
හිමකුණාටු මේ පාර පුඩ්ඩ හිම ජුට්ටක් සැරටාව එක පාර ඒ අරෙන් අර හෙම නුසුන්ට යන්න බැරි තරම් හිම හෙම එකක් නෑ නුසු තමන්ගේ දිනදා දෛනික වැඩ ටික මොන හිම තිබ්බත් කරගන්නවා ඇති හොස්පිටලයට යනවා හිම වැටෙනවා ඉතින් අපේ හොස්පිටල් එක අද තියෙන මේ දවස්වල තියෙන රීනන් ඔප්ස් සයිකල් එකක් තියෙන්නේ Dallas area. Hi, අදට හිම කතා ඉවර කරන්න යන්නේ ඉතින් අද යුනිවර්සිටිගේ ලෙක්චර්ස් උත් තිබ්බා උදේ හොස්පිටල් ක්ලාස් උත් තිබ්බා ඉතින් දෙකම ඉවරයි දෙකම ඉවර වෙලා දැන් ගෙදර වෙත් ඉන්නේ එහෙනම් ආයෙ vlog එකකින් හම්බෙමු ආදර ගිහින් එන්න